ආයිබුවන් අද මම කරන වීඩියෝ එක මම කලින් කරපු වීඩියෝ දෙකකම ඊළඟ කොටස කලින් කරපු පළවෙනි වීඩියෝ එකේ මම කතා කරේ තාජිචයන් කියන්නේ මොකක්ද ඒක නම හැදුනේ කොහොමද ඒ වගේම ඒකට අදාළ තාවෝ දාර්ශනික මූලධර්ම මොනවද කියන එක ඊළඟට මම දෙවෙනි වීඩියෝ එකේදී කතා කරා මේ අභ්‍යන්තරික සටන් කලාවක් විදිහට තාජිවල චි නැත්තං අභ්‍යන්තර එනර්ජි නැත අභ්‍යන්තරික ශක්තිය භාවිතා කරන මූලධර්ම මොනවද කියලා. එතකොට මේකෙදී මම කතා කරා කරුණු කීපයක් සාරාංශයක් විදිහට ගත්තොත් අභ්‍යන්තරික ශක්තිය කියන්නේ කුමක්ද? අභ්‍යන්තරික ශක්තිය ජනනය කරන්නේ කොහොමද? ශක්ති ජනන මධ්‍යස්ථාන සහ චීපත ගැන කෙටි හැඳින්වීමක් කරා. ඒ වගේම අභ්‍යන්තරික ශක්තිය සටන් කලාවක් විදිහට පාවිච්චි කිරීමේදී අපි ඒක ෆිසිකලි නැත්තම් භෞතිකව පෙන්වන ජින්ස් හෙවත් ශක්තියින් ගැන එතකොට ඒ ශක්තියින් පාලනය කිරීම සඳහා අපි භාවිතා කරන උපක්‍රම විශේෂයෙන්ම ඉරියව්ව, චලනය, හුස්ම ගැනීම, මානසික ඒකාග්‍රතාවය සහ අධ්‍යාත්මික සංසුන්භාවය. එතකොට මේ ඔක්කොම එකතු වුණාම තමයි මේ අභ්‍යන්තරික ශක්තිය නියමාකාරයෙන් ජනනය කරන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධව මම වීඩියෝ කීපයක් කරලා තියෙනවා මේ අභ්‍යන්තරික ශක්තිය ජනනය කිරීම සම්බන්ධව Genes of Taiji සහ 10 Essentials of Taiji කියලා අහලා ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා ඒවා එකින් එක බලන්න පුළුවන්. ඒකෙදි විස්තරාත්මකව ඒ ශක්තියින් භාවිතා කරන ආකාරය විස්තර කරලා තියෙනවා. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ තාව දහමේ එන තායිජි කියන දාර්ශනික මූලධර්මය කොහොමද මේ තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට භාවිතා වෙන්නේ කියලා. එතකොට ඒක තමයි මේ තාජිවලට මේ තාජිචුවන් කියන නම ලැබීමට මූලික වෙච්ච හේතුව. පළවෙනි කරුණ තමයි අපි තාජිචුවන් සටන් ක්‍රමයක් විදිහට කරද්දී මේ වූජි අවස්ථාවේ ඉඳලා තයිජි අවස්ථාවට සංක්‍රමණය වීම නිරූපණය කරනවා. එතකොට අපි ඕනම අපේ ෆෝම් එකක් හෝ අපි පුෂ් හෑන්ඩ්ස් හරි ඒ කියන්නේ ෆයිටිං කම්බැට් අවස්ථාවක හරි අපි ඒ අවස්ථාවට කලින් සිටින අවස්ථාව වූජි අවස්ථාව විදියට සලකනවා. එතකොට ඒකට සූදානම් වෙන්න අපේ ශරීරය සූදානම් කර ගැනීම සමයි තයිජි අවස්ථාවට ගමන් කරන්නේ. ඊට පස්සේ අපි ඒ තයිජි අවස්ථාවේ නිතරම ඒ සටන හෝ අපේ ෆෝම් එක පවත්වාගෙන යන්න. අපි ෆෝම් එකක් විදිහට මේක කරද්දී ඒ ෆෝම් එකේ පටන් ගැනීම වූජි අවස්ථාව ඒ ෆෝම් එක කරගෙන යන අවස්ථාව අපි තයිජි අවස්ථාවත් අවසානයේදී අපි ඒ ෆෝම් එක ඉවර කිරීමෙන් වූජි අවස්ථාවට නැවත පැමිණීමත් සංකේතවත් කරනවා. දෙවෙනි කරුණ තමයි අපි තයිජි සටන් ක්‍රමය භාවිතා කිරීමේදී තයිජි අවස්ථාව තුළ රැඳී සිටීම. එතකොට අපි වූජි අවස්ථාවේ තාජි අවස්ථාවට සංක්‍රමණය වූ පසුව අපේ සටන් ක්‍රමය සිදුවන්නේ මේ තයිජි අවස්ථාවේදී. එතකොට ඔයාලා දන්නවා අපි කලින් වීඩියෝ එකේ කතා කරපු විදිහට මේක බොහොම ගතික ස්වභාවයක් ඒ වගේම සමබර ස්වභාවයක් එකිනෙකට විරුද්ධ බලයන් එකිනෙක මත ක්‍රියා කරමින් නිරන්තර චලනයක සිටිනවා. එතකොට මෙන්න මේ අවස්ථාව තමයි අපි ෆෝම් එකක් කිරීමේදී භාවිතා කරන්නේ. එතකොට අපි නිරන්තරයෙන්ම චලනයක් සිදු කරනවා. ඒක චලනය සම්පූර්ණයෙන් නතර වීමක් වෙන්නේ නැහැ. නතර වීමක් වෙනවා වගේ අවස්ථාවකට ආවත් ඒ අභ්‍යන්තරිකව හෝ බාහිරව හෝ ශරීරයේ සියලුම අංග සියලුම අවස්ථාවල චලනයක තමයි පසු වෙන්නේ. ඒ වගේම ඒක සමබරව එකිනෙකට අන්තර්ක්‍රියා කිරීමෙන් පසු වෙනවා. ඒ වගේම අපි මේක සටන් අවස්ථාවක හරි පුෂ් හෑන්ඩ්ස් නැත්තම් අපේ ඔපනන්ට් ප්‍රතිවාදියෙක් සමග සටන් අවස්ථාවකදී අපි ප්‍රතිවාදියාත් සමග නිරන්තර චලනයක සිටිනවා. එතකොට මේ නිරන්තර චලනය
ප්‍රතිවාදියාගේ චලනයත් සමග මිශ්‍ර වෙලා එයාගෙන් එන පහරවල් නිෂ්ක්‍රීය කිරීමත් ඒ වගේම ඔහුගේ එන පහරවල් සහ උපක්‍රම වලින් ලබා ගන්නා ශක්තිය ප්‍රතිවාදියාට එරෙහිව භාවිතා කිරීමටත් භාවිතා වෙනවා. තුන්වෙනි කරුණ තමයි තයිජි දර්ශනවාදයේ එන යින් යැන් කන්සෙප්ට් එක භාවිතා කිරීම. එතකොට මේ යින් යැන් සංකල්පය කියන්නේ නිරන්තරයෙන්ම එකිනෙකට ප්‍රතිවිරුද්ධ බලයන් එකිනෙක මත අන්තර්ක්‍රියා කරමින් සමබර අවස්ථාවක පසුවීම. ඉතින් මේකෙදි අපි තායිචි වල භාවිතා කරන යෙදුමක් තියෙනවා බොහොම ප්‍රසිද්ධ. අවුන්ස 4කින් රාත්තල් 1000ක් චලනය කරනවායි කියලා. ඉතින් මේ යින් යැන් සංකල්පය තායිචි වල භාවිතා කරනකොට ප්‍රධාන කරුණු 4ක් වැදගත් වෙනවා. පළවෙනි කරුණ තමයි full empty concept, දෙවෙනි එක hardness softness concept, තුන්වෙනි එක opening closing concept, හතරවෙනි එක movement stillness concept. පළවෙනි එක full empty concept. එහෙම නැත්නම් අපි කියනවා substantial insubstantial concept. එතකොට මේක භාවිතා වෙනවා භෞතිකව අපේ බල තුලනය සහ ශක්ති සම්ප්‍රේෂණය සඳහා. අභ්‍යන්තරිකව මානසිකව මේක භාවිතා වෙනවා. මේක භෞතිකව භාවිතා වෙන්නේ ප්‍රධාන වශයෙන්ම අපි අපේ පියවර තැබීමේදී සහ පහරවල් එල්ල කිරීමේදී. ඉතින් අපි තායිචි කරනකොට අපි හැමතිස්සෙම අපේ ශරීරයේ බලය සහ අපේ බර ඊටාම සූක්ෂම තමයි කිනක ස්ථානවලට සම්ප්‍රේෂණය කරන්නේ. උදාහරණයක් විදිහට අපි පියවරක් තැබීමේදී අපි ඉස්සෙල්ලා මේ පියවර තැබීමට පෙර අපි අපේ එක කකුලකට අපේ සම්පූර්ණයෙන්ම අපේ තියෙන බර සහ බලය ගෙනියනවා. එතකොට ඒ කකුල අපි කියනවා rooted. එහෙම නැත්නම් මුල් බැසගෙන සිටිනවා කියලා. එතකොට ඒ කකුලට අපි කියනවා full. එහෙම නැත්නම් substantial. නැත්නම් පූර්ණ තියෙන කකුල. එතකොට අනිත් කකුලේ කිසිම බලයක් නැහැ. ඒක තියෙන්නේ empty නැත්නම් හිස්ව. එතකොට ඒ හිස්ව තියෙන කකුල ඒක අපේ yin, අපේ බර තියෙන කකුල yang. ඉතින් මේ අපේ හිස්ව තියෙන කකුල අපිට නිදහසේ භාවිතා කරන්න පුළුවන් පහරවල් එල්ල කිරීමටත් පියවරක් තැබීමටත්. ඒ වගේම මේ සම්බන්ධව මේ විදිහටම අපේ අත්වලට සහ ශරීරයටත් ඒ වගේම ශරීරයේ විවිධ පැතිවලටත් හෝ උඩ සහ යට හෝ වම සහ දකුණ ඒ විදිහට අපි නිරන්තරයෙන්ම මේ empty full concept එක භාවිතා කරනවා. දැන් ඒ වගේම මේ පියවරක් තියද්දී අපි අර අපේ බලය නැත්තම් බර සම්පූර්ණයෙන්ම තියෙන කකුල. එතකොට ඒකේ එතකොට ඒ කකුලේ yang, හැබැයි ඒ කකුලේ hip එක අපේ quad ඒ උකුල් ප්‍රදේශය අපි close. ඒ කියන්නේ එතකොට ඒක yin. ඒ වගේම අපේ නිදහසේ තියෙන කකුල yin, නමුත් ඒකේ උකුල් ප්‍රදේශය විවෘත වෙලා තියෙන්නේ ඒක yang. එතකොට ඒක opening closing වලට අන්නේ විදිහට තමයි අදාළ වෙන්නේ. එතකොට මේක අභ්‍යන්තරිකව කරන්නේ අපි සතුරාට පහරක් එල්ල කිරීම හෝ අපි පහරක් වැළැක්වීමේදී සමහර වෙලාවට අපි අපේ ශක්තිය සතුරා දෙසට යොමු කිරීමක් කරන්න පුළුවන්. එතකොට අපේ අරමුණ සහ මානසිකව ඒ yi නැත්නම් intent එක full. ඒ වගේම එතෙන්දී අපි අභ්‍යන්තරිකව අපේ තියෙන ශක්තිය ඒක full. එතකොට ඒක yang තත්වය තමයි තියෙන්නේ. ඒ වගේම සතුරාගේ පහරක් සමහර විට වළැක්වීම හෝ සමහර විට සතුරාව দমনය කිරීමේදී ඔහුගෙන් එන පහරක් අපි avoid කරන්න පුළුවන්. නැත්නම් අපිට absorb කරන්න පුළුවන්. එතකොට අපේ අරමුණ තියෙන්නේ ඒ පහරින් ඉවත් වීම. එතකොට ඒක yin අවස්ථාව. ඉතින් අපේ තියෙන ඒ ශක්තිය අපි ඒ අවස්ථාවේදී අපේ අභ්‍යන්තරික ශක්තිය ඒ ප්‍රදේශයෙන් ඉවත් කරලා අපි එතන yin අවස්ථාවකට ගේනවා. ඊළඟ එක තමයි hardness softness. එහෙම නැත්නම් දැඩි බව සහ මෘදු බව භාවිතා කිරීම. එතකොට මේකත් අර yin yang සංකල්පය. දැඩි බව yang අවස්ථාව, මෘදු බව
යින් අවස්ථාව. මේවා සමබරව භාවිතා කළ යුතුයි. ඉතින් උදාහරණයක් විදිහට මේකෙදි දෙන්නේ සතුරාගෙන් එන දැඩි පහරක් අපේ දැඩි බලයකින් වළක්වනවා වෙනුවට අපි ඒක පිළිගන්නේ මුරුදු විදිහට. එතකොට මේකට අපි කියනවා අපේ තයිජිවල තියෙන ප්‍රධාන සංකල්පයක් අපි ඒ තද පහරක්කට අපි එරෙහිව යන්නේ නැහැ, බලයට බලය යන්නේ නැහැ. ඒ බලයට බලයෙන් නොයා අපි ඒ බලයට යටත් වෙලා ඒ බලය සමගම චලනය වීම මගින් සතුරාව පාලනය කරනවා. එතකොට අපි මේක බලයට බලය එරෙහිව ගියොත් අපි මේකට කියනවා බරවල් දෙකක් එකිනෙකට තද වෙලා තියෙනවා. එතකොට කිසිවක් සිදු වෙන්නේ නැහැ. ශක්තිය විනාශ වීම වෙන්නේ මේකට අපි කියනවා ඩබල් වේටඩ් කියලා. එහෙම නැත්නම් ઝුවන් චොන්. ඉතින් ඒ වගේම සමහර විට සතුරා අපෙන් ඉවත් වෙලා යන්න පුළුවන්. එතකොට ඒ ඉවත් වෙලා නැත්තම් සතුරා ඕනට වැඩිය මුරුදු වෙන අවස්ථාවකදී අපිට පුළුවන් අපේ දැඩි බව භාවිතා කරලා සතුරාට නැත්තම් ප්‍රතිවාදියාට පහර එල්ල කරන්න. තුන්වෙනි කරුණ තමයි ඕපනින් ක්ලෝසින් කන්සෙප්ට්. එතකොට මේකේ ඕපන් අවස්ථාව නැත්තම් කායි කියන එක අපි කතා කරන්නේ යං අවස්ථාව විදිහට, ක්ලෝසින් නැත්තම් හ අවස්ථාව අපි කතා කරන්නේ යින් අවස්ථාව. මේක ගැන මම මගේ කලින් වීඩියෝ වල විස්තරාත්මකව කතා කරලා තියෙනවා. එතකොට මේ ඕපනින් කියන එක අපි අර්ථ දක්වන්නේ අපේ ශරීරයේ අපි සටන් කරන රාමුව. එතකොට අපේ ශරීරයේ විවිධ ප්‍රදේශ වල මේ වගේ රාමු තියෙනවා. එතකොට උදාහරණයක් විදිහට අපේ කකුල සහ ඉන වෙන්න පුළුවන්, අපේ පිට සහ කොන්ද වෙන්න පුළුවන්, අපේ අත වෙන්න පුළුවන්. එතකොට මම මේ ගැන පංජින් කියන මගේ වීඩියෝ එකේ ඊටාම විස්තරාත්මකව කතා කරලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපේ මේ තියෙන මේ රාමුව විශාල කරගන්න වෙන්න පුළුවන්. ඒ කියන්නේ සතුරා අපෙන් ඉවත් වෙලා යනකොට හෝ සමහර වෙලාවට අපි පහරක් එල්ල කරන්න හොයද්දී අපි මේ ප්‍රදේශය විශාල කරගන්නවා. එතකොට ඒක ඕපනින් අවස්ථාව. ඒ වගේම සතුරාගේ පහරක් අවශෝෂණය කරගන්න හෝ අපේ ශක්තිය ගබඩා කිරීමේදී සමහර වෙලාවට අපි මේ ක්ලෝසින් නැත්තම් හ අවස්ථාව පාවිච්චි වෙනවා. එතකොට අපේ ශරීරය අපි ෆෝම් එකක් කරද්දී සමහර විට ඕපනින් අවස්ථාවේ එක පැත්තක් තියෙද්දි ඒ හා සමබරව ක්ලෝසින් අවස්ථාවට අපේ ශරීරය අනිත් කොටස් ගෙන ආ යුතුයි. එහෙම නැති වුණොත් අපේ ශරීරය අසමබර වෙන්න පුළුවන්. ඒ වගේම අපි පුෂ් හෑන්ඩ්ස් හරි ස්පාරින් නැත්තම් සටන් අවස්ථාවකදීත් සතුරා අපිට අනවශ්‍ය පරිදි ඕපනින් වෙලා ඉන්නකොට අපිට පුළුවන් අපේ රාමුව පුංචි කරගෙන ක්ලෝසින් ඇක්ෂන් එකකට ගිහිල්ලා ඒ සතුරාට එතෙන්ට වැටෙන්න ඇරලා අසමබර කරන්න. සතුරා අනවශ්‍ය පරිදි ක්ලෝස් වෙලා තියෙනවා නම් ඒ අවස්ථාව අපි පාවිච්චි කරලා අපේ ඕපනින් අවස්ථාවකින් සතුරා දමනය කරන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි චලනය සහ නිසල භාවය. එහෙම නැත්නම් movement and stillness. චලනය අපි ගන්නේ යං අවස්ථාව විදිහට, නිසල බව ගන්නේ යින් අවස්ථාව විදිහට. ඉතින් මේ තයිචි වල අපේ විශේෂයෙන්ම අපේ මනස බොහොම සංසුන් නිස්කලංකව තමයි තියාගෙන ඉන්නේ. එතකොට ඒ වුණාට අපේ ශරීරය නිරන්තර චලනයක තියෙනවා. එතකොට මේක සමබරව තියාගත යුතුයි. ඉතින් මෙතෙන්දී ඇත්තටම කියන්නේ අර තයිචි වල තියෙන වූජි අවස්ථාව තමයි මනස. ඒ මනසෙන් තමයි අපේ තයිජි අවස්ථාව ශරීරයේ ඇති කරන්නේ, නැත්නම් ඒ චලනය ඇති කරන්නේ මනසෙන්. එතකොට මනසෙන් ශරීරයේ චලනයන් ඇති කිරීම වූජි අවස්ථාවෙන් තාජි අවස්ථාවට ගමන් කිරීම කියලා සලකනවා. ඉතින් අපි මේ කතා කරපු ප්‍රධාන කරුණු තුන ඒ කියන්නේ වූජි අවස්ථාවෙන් තාජි අවස්ථාවට ගමන් කිරීම, තාජි අවස්ථාවේ රැඳී සිටිමින් එම සටන් ක්‍රමය සිදු කිරීම සහ යින් යං සංකල්පය භාවිතා කිරීම යන කරුණු තුන තමයි මේ තායිජි සංකල්පය තාජි චුවන් වල භාවිතා වෙන්නේ. ඊළඟට අපි කතා කරමු මේ තායිජි සංකල්පය සටන් ක්‍රමයක් විදිහට තාජි චුවන් වල භාවිතා කිරීම නිසා අපිට ලබා ගන්න පුළුවන් වාසි මොනවද කියලා.
එතකල් ඔබ සැමට ආයුබෝවන්.